දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ලෝක වර්ගයේහි සඳහන් වන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අප්පොස්සග්ගාය ගච්ඡති. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ එක්තරා තරුණ දියණියක් අරමුණු කරගෙන මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළා. පේසකාර දුවක් අරමුණු කරගෙන තමයි දේශනා කොට වදාළේ. මේ ගාථා රත්නයේ සරල තේරුම මේ ලෝකේ ජීවත් වෙන මහජනයා අන්ධයි කියලා සඳහන් කරනවා. නමුත් ඒ අන්ධ මහජනයා අතරින් ටික දෙනෙක් මේ ලෝකයේ විශේෂයෙන් දකිනවා. දැලින් මිදුන වටුවෙක් වගේ ඊටාම සුළු ප්‍රමාණයක් මේ ලෝකෙන් එතර වෙනවා. ඒක තමයි ගාථා රත්නයේ සරල තේරුම. අපේ භාග්‍යතුන් වහන්සේ මෙවන් ගාථා රත්නයක් දේශනා කොට වදාළේ මොන වාගේ අරමුණක් කාරණාවක් මත පිහිටලාද කියන කාරණාව අපි කෙටියෙන් සාකච්ඡා කළොත්, පින්නතුනි, අලව් නුවර අග්ගාලව කියලා විහාරයක් තිබුණා. එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ අලව් නුවරට වැඩම කරපු කාලේ අලව් නුවර මිනිස්සු බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව දැනගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නයට මනාව දන්පැන් පිළියෙල කරලා පූජා කළා. එදා අපේ භාග්‍යතුන් වහන්සේ දන් දුන්න දායක පිරිසත් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා කියලා ආරංචි වුණාම රැස් වෙන විශාල ජනකායිකුත් අරමුණු කරගෙන විශේෂයෙන් මේ පංචස්කන්ධයේ හැබෑ ස්වභාවය පැහැදිලි කරලා ත්‍රිලක්ෂණය ඉස්මතු කරලා දහම් දේශනා කරලා ඒ අනිත්‍ය බව නිසා විශේෂයෙන් මරණ සති භාවනාව වැඩිම පිළිබඳව කරුණු කාරණා දේශනා කොට වදාලා. පින්නතුනි, මේ මරණානුස්සති භාවනාව හැම කෙනෙක්ම ප්‍රගුණ කරන එක ඊටාම වටිනවා. මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම දවසක අනිවාර්යෙන්ම මැරෙනවා. ඒ බව මේ ජීවත් වෙන අපි හැමෝම දන්නවා. නමුත් අපි ඒ පිළිබඳව ඒ තරම් හිතන බවක් සාමාන්‍ය සමාජයේ දිහා බලහම අපිට පේන්නේ නැහැ. හුඟක් දෙනා නොමැරෙන අය වගේ ජීවත් වෙන්න උත්සාහ කරන බවක් තමයි පේන්නේ. වෙනතනි අපි එහෙම හිතාගෙන හිටියට මරණය ඒකාන්තයි. මැරෙනවා කියලා කියනකොට ඕනෑම කෙනෙකුට ඇති වෙන්නේ බයක්. පෘථග්ජනය ඕනෑම කෙනෙකුට මරණය සම්බන්ධයෙන් බයක් තමයි ඇති වෙන්නේ. ජීවිතයේ යම් කාරණාවක් සම්බන්ධයෙන් බයක් දක්වනවද? ඒ කාරණාවේ අන්තිමට තියෙන මරණය. ඒ බය මරණය නිසා ඇතිවෙච්ච බයක්. පින්නතුනි, එහෙම කොච්චර බය වුණත් අපි දවසක මැරෙනවා කියන කාරණාව මම සිහිපත් කළානේ. මරණාසන්න වෙලාවටත් දැනෙන්නේ පුදුමාකාර බයක්. කොයි තරම් බය වුණත්, ඇඬුවත් වැළපුණත්
මරණයෙන් බේරෙන්න විදිහක් නැහැ. අන්න ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ මේ මරණ සති භාවනාව දේශනා කොට වදාලා. නිතර නිතර ප්‍රගුණ කරගත යුතු භාවනාවක් කියලා. සමහර කෙනෙක් සර්පයෙක් දැක්කහම දක්වන්නේ පුදුම බයක්. නමුත් පින්නතුනි සර්පයා මනාව හඳුනාගත්ත කෙනා, සර්පයා දුරදීම දැක්ක කෙනා සර්පයාට බයක් දක්වන්නේ නැහැ. අන්න ඒ වාගේ තමයි මරණය පිළිබඳව හොඳට මෙනෙහි කරලා, මරණය පිළිබඳව භාවනාව වඩලා, මරණය කියන වචනේ මනාව ප්‍රගුණ කරගත්ත කෙනාට මරණය පිළිබඳව ඒ තරම්ම ලොකු බයක් එන්නේ නැහැ. ඔහු මරණ බයෙන් බොහෝ වෙලාවට නිදහස් වෙන කෙනෙක්. මොකද ඒක ජීවිතයට ප්‍රගුණ වෙලා තියෙන්නේ මැරෙනවා කියන කාරණාව. නමුත් එහෙම ප්‍රගුණ කරගත්තේ නැති කෙනෙකුට මරණ වේලාව ඊටා බයජනක අවස්ථාවක්. ආන්ගේ නිසා කෑකෝ ගහලා විලාප කියලා මැරෙන අවස්ථා සමහර වෙලාවට දකිනවා. එදා අලව්නුවරට වැඩපු අපේ භාග්‍යතුන් වහන්සේ දන් දුන්න පිරිස ප්‍රධානව රැස්වුණ විශාල පිරිසක් ආමන්ත්‍රණය කරලා මේ මරණ සති භාවනාව වැඩිම පිළිබඳව මැනවින් කරුණු දේශනා කොට වදාලා. අද වගේම එදත් බණ අහපු විශාල පිරිසක් බණ අහලා තම තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා එදිනෙදා සාමාන්‍ය තමන්ගේ දෛනික කටයුතු කරමින් ජීවත් වුණා. බණ අහලා වෙනස් වුණ බවක් තිබුණේ නැහැ. අදත් එහෙමයි. හරියටම බණක් ඇහුවොත් අපි නිතර නිතර මතක් කරනවා ඒ දේශනාව ශ්‍රවණය කරන්න වාඩි වෙච්ච අය නෙමෙයි එතනින් නැගිටින්නේ කියලා. ජීවිතේ හුඟක් දේවල් වෙනස් කරගෙන අඩුපාඩු මගහරවා ගන්න තීරණය කරලා කුසලයෙන් පෝෂණය වෙන්න තීරණය කරලා තමයි බණ අහලා නැගිටින්නේ. අතපසු වෙච්ච යුතුයකම් ටික නැවත සම්පූර්ණ කරන්න කල්පනා කරනවා. සිල් සමාදන් වුණේ නැත්තම් ඒ අය සිල් සමාදන් වෙන්න කල්පනා කරනවා. තිසරණ පිරිසිදු නැති අය මනාව තිසරණේ පිරිසිදු කරගන්න කල්පනා කරනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ගේ වටිනාකම තේරුම් අරගෙන මව්පියන්ට සැලකීමේ චේතනාව ඉස්මතු කරගන්නවා. මේ ආදි වශයෙන් ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරගන්නවා හරියටම බණක් අහපුවාම. නමුත් පින්නතුනි එහෙම බණ අහන අය දකින්නේ ඊටාත්ම අඩුයි. ධර්ම ශ්‍රවණය කරනවා කියන එක වර්තමානයේ තවත් එක චාරිත්‍රයක් විතරක් බවට පත් වෙලයි තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බණ අහන්න ඕනේ. හොඳින් බණ අහන්න ඕනේ කියලා. රතන සූත්‍රයේ එහෙම දෙවියන්ට විශේෂයෙන් කරුණු පැහැදිලි කළා. සියලු දෙව්සැප අත්හැරලා මේ වෙලාවේ මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ වෙන කාරණාවක් සඳහා නෙමෙයි බණ අහන්නයි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අමනුෂ්‍යයිනි මනාව ධර්ම ශ්‍රවණය කරන්න කියලා. එහෙනම් පින්නතුනි මේ බණ අහන්න වාඩි වෙච්ච ඔබත් දවසේ තවත් නොඑක් බොහෝ කටයුතු තියෙන වෙලාවක ඒ සියලු වැඩ කටයුතු පසෙක තියලා ඔබ වාඩි උනේ බණ අහන්න නම් ඔබ හොඳට බණ අහන්න. ඒකයි වටින්නේ. පින්නතුනි එදා මේ අලව්නුවර බණ අහපු පිරිස අතර හිටියා එක තරුණියක් වයස අවුරුදු 16ක විතර. ඇය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මනරම් දේශනාව මනවින්ම ශ්‍රවණය කරලා ඇය තමන්ගේ නිවසට ගිහිල්ලා කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දේශනාව මොනතරම් උතුම්ද, කොයිතරම් ශ්‍රේෂ්ඨද, ඒ උතුම් ධර්ම කාරණාව මත පිහිටලා කටයුතු කරන පුද්ගලයා කොයිතරම් උතුම්ද. ඒ නිසා මේ ධර්ම දේශනාවට අනුව මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ.
මරණ සති භාවනාව මම නිතරම ප්‍රගුණ කරන්න ඕනේ කියලා කල්පනා කළා. එදා ඉඳලා ඇය හැමදාම මරණ සතිය වැඩුවා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ වෙලාවේ මේ මරණ සතිය වඩන අලව්නුවර ජීවත් වෙන මේ තරුණ පේසකාර දියණිය දැක්කා. ඇය දැන් ඊටාම මරණාසන්නයි. ඒ කියන්නේ වයස ගිහිල්ලා නෙමෙයි. තරුණ අවදීම ඇයට මරණයට හේතු උදා වෙලයි තියෙන්නේ. නමුත් දැන් අවුරුදු 3ක් විතර මේ එදා අලව්නුවර වැඩි දවසේ ඉඳලා 3 අවුරුද්දකට විතර පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ බලන්නේ. මේ අවුරුදු 3ක් පුරාවට ඇය මනවින් මරණ සතිය ප්‍රගුණ කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් ඇය පෘථග්ජන සෙයියාවත් හැරලා අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබලා මෙලවින් සමුගන්න බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ශ්‍රද්ධා සම්පන්න ඇයට පිහිට වෙන්න භාග්‍යතුන් වහන්සේ එදත් භික්ෂු මහා සංඝරත්නය පිරිවරාගෙන අලව්නුවර අග්ගාලව විහාරයට වැඩියා. ප්‍රදේශ වාසීන්ට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ නැවතත් අග්ගාලව විහාරයට වැඩම කරලා කියලා. විශාල වශයෙන් මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න යන්න යෙදුණා. උදේ කාලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජා කළා. හවස ඒ පිරිස බණ අහන්නයි බලාපොරොත්තුව. අර පේසකාර දුවටත් ආරංචි වුණා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැවතත් අලව් නුවරට වැඩම කරලා කියලා. ඒ තීරණය කළා අද දවසේ භාග්‍යතුන් වහන්සේ දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරුර දැකලා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අචල වූ බුද්ධ ගෞරවය ඇති කරගෙන චිත්ත ප්‍රසාදයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඉමිහිරි බණපදයක් අහන්න අද අවස්ථාව උදා වෙලා තියෙනවා කියලා බොහෝම සතුටින් තමයි හිටියේ. ඒ නිසා එදා දවසේ උදේ කාලේ ඇය තමන්ගේ කටයුතු නිමා කරගත්තේ බණ අහන්න යනවා කියන චේතනාව ඇතුව. නමුත් පින්නතුනි, ඇය බණ අහන්න යන්න කල්පනා කරනවා. ඔය අතරේ ඇගේ තාත්තා ඇයට කතා කරලා කියනවා, "දුවේ, මේ දවස්වල මම අනුන්ගේ රෙද්දක් විය තමයි ඉන්නේ. තව බොහෝම පුංචි ප්‍රමාණයක් වියතක් විතර තියෙනවා වියලා ඉවර කරන්න. ඒ සඳහා ඔතල තිබිච්ච නූල් ඉවර වුණා. මම පේසකාර ශාලාවට යනවා. ඔබ ඒ සඳහා අවශ්‍ය නූල් ටික සකසාගෙන ඒ ස්ථානයට එන්න" කියලා. ඇය හිතාගෙන හිටියේ බණ අහන්න. තාත්තා කියන්නේ වෙනත් කාරණාවක්. නමුත් කල්පනා කළා කමක් නැහැ. තාත්තගේ කටයුත්ත කරලා දෙන්නත් ඕනේ. මං තාත්තගේ කාරණාව සම්පූර්ණ කරලා බණ අහන්න යනවා කියලා. ඇය ඉක්මනට නූල් ටිකත් සකසගෙන නූල් ටිකත් ඔතාගෙන පේසකාර ශාලාවට යන්න පිටත් වුණා. තාත්තට නූල් ටික දීලා බණ අහන්න යනවා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා අවසන් වෙලා ටිකක් විවේක අරගෙන ධර්ම ශ්‍රවණය කරන්න පිරිස සූදානම් බව දැනගෙන ධර්මාසනයට වැඩම කළා. ධර්මාසනයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ මත වැඩ ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කළේ නැහැ පින්නතුනි. මොකද භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන්නේ මෙවර අලව් නුවරට වැඩම කළේ මේ පේසකාර දුවට පිහිට වෙන්නයි. ඇයට පිහිට වෙනකොට
විශාල පිරිසකට තවත් මහා සෙතක් සැලසෙන බව ඇත්ත. ඒ දෙපිරිසටම තමයි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළේ. නමුත් තාමත් මේ පේසකාර දියණිය ධර්ම ශ්‍රවණය කරන තැනට එළඹිලා නැහැ. ඇය එළඹෙන තුරු භාග්‍යතුන් වහන්සේ නිහඬවම වැඩ ඉන්නවා. පින්නතුනි සඳහන් කරනවා යම් දේශනාවක් කරන්න සූදානම් වෙච්ච වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනාව නොකර නිහඬවම වැඩ ඉන්නවා නම් ස්වාමීනි තවම දේශනාව පරක්කු එයි කියලා අහන්න දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කවුරුවත්ම සමත් නැහැ කියලා. යම් මොහොතක භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කරනවද ඒ මොහොත දක්වාම නිහඬව බලාගෙන ඉන්නවා. පින්නතුනි මේ පේසකාර දියණිය තමන් ගොතාගත්ත නූල් ටිකත් අරගෙන පේසකාර ශාලාවට ගිහිල්ලා ඒ ටික තමන්ගේ තාත්තට දීලා ඉක්මනට බණ අහන්න එනවා කියලා පිටත් වෙලා අග්ගාලව විහාරයේ ඉදිරි පිටින් ගමන් කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ඇය දිහා බැලුවා. භාග්‍යතුන් වහන්සේ ඇය දිහා බලන බව ඇය හොඳාකාරවම දැක්කා. ඒ විතරක් නෙමෙයි ඇය පුදුමයටපත් වුණා. මේ තරම් මහ පිරිසක් මැද්දේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් මම දිහා බැලුවා. ඒ නිසා මම මේ නූල් පැස අරගෙන පේසකාර ශාලාවට යන්න කලින් භාග්‍යතුන් වහන්සේ වැඳ පුදා ගන්න යා යුතුයි ධර්ම ශ්‍රවණය කරන්න යා යුතුයි කියලා ඒ කල්පනා කළා. ඒ පිරිස අතරින් භාග්‍යතුන් වහන්සේ සමීපයට ගමන් කරලා බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාව දැක ඒ විහිදෙන රශ්මිය තමන්ගේ ශරීරයේ වැදෙමින්ම රශ්මි මාලාවට ඇතුල් වෙලා 3 වතාවක් තිලෝගුරු භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා නැගිටිනකොට අපේ භාග්‍යතුන් වහන්සේ ඇයට කතා කළා. කතා කරලා අහනවා ළමයා ඔබ කොහේ ඉඳලා දෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ ඇගෙන් එහෙම අහපුවාම ඇය සඳහන් කළා ස්වාමීනි මම දන්නේ නැහැ කියලා. නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ අහනවා ළමයා ඔබ කොහෙද යන්නේ කියලා. පින්නතුනි ඒ වෙලාවෙත් ඇය සඳහන් කළා ස්වාමීනි මම දන්නේ නැහැ කියලා. නැවතත් භාග්‍යතුන් වහන්සේ තුන්වනුව ඇගෙන් අහනවා දන්නේම නැද්ද කියලා. ඇය නැවත උත්තරයක් දෙනවා ස්වාමීනි මම දන්නවා කියලා. හතරවෙනි වතාවටත් භාග්‍යතුන් වහන්සේ ඇගෙන් අහනවා හොඳට දන්නවද කියලා. ඇය සඳහන් කළා නෑ ස්වාමීනි කියලා. පින්නතුනි මේ වෙලාවේ මෙතන රැස් වෙලා හිටපු මහ ජනතාව විශාල පිරිසක් සෑහෙන්න කලබලයටපත් වෙලා ඉන්නේ. මේ නැහැදිච්ච තැනැත්තිය කවුරු එක්කද කතා කරන්නේ කාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවද කියලා නොදැනද මේ කතා කරන්නේ. පිරිස සෑහෙන්න කලබලයි. අපේ භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් ඒ පිරිස සියලු දෙනාම සංසුන් කෙරෙව්වා. සංසුන් කරවලා අර තරුණියට නැවතත් කතා කළා. කතා කරලා අහනවා ළමයා මම ඔබේ මුලින්ම ඇහුවේ කොහේ ඉඳලාද ආවේ කියලා. ඔබ සඳහන් කළා දන්නේ නැහැ කියලා. එහෙම කිව්වේ ඇයි කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහපුවාම ඒ සඳහන් කළා තිලෝගුරු පියාණෙනි මම මගේ නිවසේ ඉඳලා මෙතෙන්ට ආපු බව මම භාග්‍යතුන් වහන්සේට අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නෑ කියලා මම හිතුවා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ ඒ බව හොඳටම දන්නවා. මගෙන් එවන් සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ ඇහුවේ කියලා මම කල්පනා කළා. මම හිතුවේ භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ
මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලාද කියලායි මගෙන් මේ අහන්නේ කියලා. ස්වාමීනි ආන් ඒ නිසායි මං ඒ විදිහට උත්තරයක් දුන්නේ. මම මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලාද කියලා ස්වාමීනි මම දන්නේ නැහැ. එගේ පිළිතුරට සවන් දීපු භාග්‍යතුන් වහන්සේ 3 වතාවක් සාදුකාර පැවැත්තුවා. පින්නතුනි නැවත භාග්‍යතුන් වහන්සේ අහනවා ළමයා ඔබ යන්නේ කොහෙද කියලා අහපුවාම ඔබ සඳහන් කළා ඒත් දන්නේ නැහැ කියලා. ඇයි ඔබ එහෙම සඳහන් කළේ කියලා. තිලෝ ගුරු පියාණෙනි නූල් ටිකක් ඔතාගෙන මේ මල්ලක දාගෙන මම පේසකාර ශාලාවේ මගේ තාත්තට නූල් ටික දෙන්න යන බව තිලෝ ගුරු පියාණන් වහන්සේට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කොහොමත් භාග්‍යතුන් වහන්සේ ඒක හොඳටම දන්නවා. එවන් සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ. මම හිතුවේ මේ ජීවිතෙන් පස්සේ මම යන්නේ කොහෙද කියන කාරණාවයි මගෙන් අහන්නේ කියලා. ඒකයි ස්වාමීනි සඳහන් කළේ මම දන්නේ නැහැ කියලා. ඒ උත්තරේටත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. නැවත අපේ භාග්‍යතුන් වහන්සේ ඇගෙන් අහනවා ළමයා තුන්වෙනුව මං ඔබෙන් අහපුවාම ඔබ කොහෙද යන්නේ කියන කාරණාව නැත්තම් දන්නේම නැද්ද කියලා අහපුවාම ඔබ සඳහන් කළා දන්නවා කියලා. ඇයි ළමයා ඔබ දන්නවා කියලා කිව්වේ? ස්වාමීනි මාගේ පියාණෙනි භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ මැරෙන බව දන්නවද කියලා. ස්වාමීනි මම ඒක දන්නවා. ඒකයි මම භාග්‍යතුන් වහන්සේට දන්නවා කියලා උත්තර දුන්නේ. ඒ කාරණාවටත් භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. 4 වෙනුව භාග්‍යතුන් වහන්සේ අහනවා ළමයා ඔබ දන්නවා කියලා පිළිතුරක් දෙනකොට හොඳටම දන්නවද කියලා මම නැවතත් විමසන වෙලාවේ ඔබ සඳහන් කළා මට දන්නේ නැහැ කියලා. මුලින් දන්නවා කියලා නැවත දන්නේ නැහැ කිව්වා. ඇයි ඔබ එහෙම පිළිතුරක් දුන්නේ කියලා අහපුවාම ඒ සඳහන් කළේ තිලෝ ගුරු පියාණෙනි මේ ලෝකේ ඉපදිච්ච මම දවසක මැරෙන බව හොඳටම දන්නවා වුණාට කවදද මැරෙන්නේ? කොතනද මැරෙන්නේ? කොහොමද මැරෙන්නේ? මොන හේතුවෙන්ද මැරෙන්නේ කියන කාරණාව මම දන්නේ නැහැ. ඒ නිසායි මම භාග්‍යතුන් වහන්සේට දන්නේ නැහැ කියලා සඳහන් කළේ. පින්නතුනි එගේ 4 වෙනි පිළිතුරටත් අපේ භාග්‍යතුන් වහන්සේ සාදුකාර පවත්වලා අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කළා. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුණෝ ජාලමුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති. මේ ලෝකේ ජීවත් වෙන සාමාන්‍ය පුහුදුන් සත්වයා අන්ධයි. තනුකෙත්ත විපස්සති. ඒ පුහුදුන් සත්වයන් අතර ඊට ටික දෙනෙක් මේ ලෝකයේ විශේෂයෙන් දකිනවා. සකුණෝ ජාලමුත්තෝව වටු වැද්දගේ දැලෙන් බේරෙන්නේ ඊටාම කලාතුරකින් වටුවෙක්. අපොස්සග්ගාය ගච්ඡති. මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ගෙන් ඊටාම කලාතුරකින් කෙනෙක් සුගතියක උපදිනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. පින්නතුනි ඒ ගාථා රත්නයෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කරුණු අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කළොත් අන්ධ භූතෝ අයං ලෝකී අයං ලෝකෝ මේ ලෝකේ ජීවත් වෙන සත්වයින් බොහෝ දෙනා අන්ධයි. පින්නතුනි මෙතන සත්වයා කියලා කිව්වේ මිනිස්යාට. මිනිස්යන් අතරත් පුහුදුන් මිනිස්සුયો ගැනයි මේ සඳහන් කරන්නේ. ආර්යයන් වහන්සේලා ගැන නෙමෙයි. එහෙනම් විශේෂයෙන්
ඇයි මෙතන අන්ධයි කියලා සඳහන් කරන්නේ? ඇස් දෙක පේන්නේ නැති නිසා අන්ධයි කියලා නෙමෙයි පින්නතුනි මේ සඳහන් කරන්නේ. මසස හොඳට පේනවා. නමුත් මනස දුර්වලයි. ප්‍රඥාව නැමැති හැ දුර්වලයි. දැසම පේන්නේ නැති පුද්ගලයෙක් මාර්ගයට බැස්සහම ගමනක් යන්නේ වෙලාවක හොඳ මගක් යනවා. තව වෙලාවක නොමගින් යනවා. අන්න ඒ වගේ තමයි මේ නුවණැස දියුණු නැති පුද්ගලයා. මේ ලෝකේ ජීවත් වෙනකොට ඔවුන් කරන කටයුතු අතරේ ඔවුන් සමහර වෙලාවට බොහෝ අකුසල් කරනවා. තවත් වෙලාවක පින්කනුත් කරනවා. ඒකයි සඳහන් කළේ අන්ධයා මගට බැස්සහම හොඳ මගත් නොමගත් දෙකේම යනවා කියලා. සසර නැමැති ගමනේ කුසල් අකුසල් දෙකම රැස් කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරනවා. නුවණැස නැති අඥාන පුද්ගලයා ආර්ය මාර්ගයට පමුණුවන්නේ නැති නිසා සසර එහා මෙහා ඇවිදිනකොට සමහර කාලික පින් කරනවා, සමහර කාලික පව් කරනවා. පින්නතුනි අපි මේ తত্ত্বය අපි ජීවත් වෙන සමාජයෙන් හොඳට දකිනවා. සමහර වෙලාවට බණ අහන අය අතරත් එහෙම අය ඕන තරම් ඉන්නවා. සංසාරේ නම් ඊටාම භයානකයි. සසර ඊටාම දිගයි. සසර ඊටාම දුකයි. දුක්ඛිත වූද භයානක දූ මේ සංසාරේ මොහොතක්වත් රැඳෙන එක ඊටාම භයානක බව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි. භාග්‍යතුන් වහන්සේ කවදාවත්ම භවය වර්ණනා කරන්නේ නැහැ පින්නතුනි. සමහර තැන්වල භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ අසුචි කියන જાතිය ටිකක් තිබුණත් හුඟක් තිබුණත් දුර්ගන්ධයි කියලා. භවය වර්ණනා කරන්නේ නැහැ කියලා කියහම දෙව්ලොව ඉපදීම පවා භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නැහැ පින්නතුනි. අගය කළේ උතුම් නිවනම තමයි. ධර්ම දේශනා කළේ සත්වයා සසරින් මුදවනම චේතනාවෙන්. නමුත් මේ ලෝකේ ජීවත් වෙන අයට හරියටම මඟ පෙන්වන්නෙක් නැති වෙච්චහම ඔවුන් සමහර කාලෙක වැඩියෙන් පව් කරනවා. සමහර කාලෙක පිනුත් කරන බව පේනවා. පින් කරන්නේ බොහොම ටිකයි. වැඩියෙන් කරන්නේ පව්. අන්ධයා හොඳ මග යන්නේ අඩුවෙන්. දැස පේන්නේ නැති නිසා ඔවුන් නොමගටමයි අවතීර්ණ වෙන්නේ. එමනම් මසස පෙනුනත් නුවණැස නැති නිසා වැඩියෙන් කරගන්නේ බොහෝසේ අකුසල්. ඒකයි මෙතන අන්ධයි කියලා සඳහන් කළේ. අකුසල් වැඩියෙන් රැස් වෙනවා කියලා කියන්නේ සසර ගමන බොහෝසේ දික් වෙනවා කියන එකයි. සසර නැවත නැවත ඉපදෙනවා කියලා කියන්නේ නිමක් නැති දුක්ඛන්දරාවකට උරුමකම් කියනවා කියන එකයි. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට මේ අඥාන පුද්ගලයා සසර නැමැති හිරගෙදර ඊතා දරුණු කෙරවලක් නැති නිමක් නැති දුක්ඛන්දරාවල් විඳ ජීවත් වෙනවා. කොයි තරම් දරුණු දුක් විඳත් නුවණැස නැති නිසා ඔහු නැවත නැවතත් ඒ සසරම ප්‍රාර්ථනා කරනවා. භාග්‍යතුන් වහන්සේ මෙතන සසර හැඳින්වුවේ හිරගෙදර කියලා. පින්නතුනි හිරගෙවල් වලත් දරුණු වද බන්ධන තියෙන බව ඔබ අපි අහලා තියෙනවා. බරපතල වැඩ සහිතව මෙච්චර කාලයකට හිරගෙදරට නියම වුණා කියන කාරණාව වචනේ අපි ඕන තරම් අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ සසර ගැන දේශනා කළෙත් හිරගෙදර කියලා.
අපි ඔය කතා කරන මේ ලෝකේ තියෙන හිරගෙදරට වඩා භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන හිරගෙදර හරි බරපතල වැඩ තියෙන්නේ. ඊටාම භයානකයි මේ සසර නැමැති හිරගෙදර. මේ සසරේ ජීවත් වෙනකොට පංචකාම සම්පත් වලට ඇලිලා පංචකාම සම්පත් වලට ලොල් වෙලා පංචකාමයේම හොයා ජීවත් වෙන සත්වයාට දුක කියන කාරණාව පින්නතුනි වැටහෙන්නේ නැහැ. දුක තියෙනවා. කාමයේ වැඩි නිසා දුක වැටහෙන්නේ නැහැ. සමහර කෙනෙක් අවුවේ දුක් විඳිනවා. සමහර කෙනෙක් වැස්සේ දුක් විඳිනවා. සමහර කෙනෙක් සීතෙන්, පින්නෙන් නොයෙක් ආකාරයෙන් පීඩා විඳිනවා. මේ සියලුම පීඩාවන් විඳින්නේ මේ පංචකාමයේ නිසා. කෙනෙක් මේ ලෝකේ ඉපදිලා ටික කාලයක් නිදහසේ වගේ ජීවත් වෙනවා. ටික කාලයක් එහෙම ජීවත් වෙලා ඒ කාලෙත් නිදහසක් නැහැ. නොයෙක් වැඩ කටයුතු තියෙනවා. අධ්‍යාපනයේ හැදෑරීම් ආදී කටයුතු බොහෝම දුක් සහිතව කරගන්න ඕනේ. නමුත් යම් නිදහසක් තියෙනවා. ඊට වඩා තමන්ගේ නිදහස හුඟක් අවම වෙලා හිග වෙලා යනවා විවාහ ජීවිතයකට වාගේ ඇතුල් වුණාට පස්සේ. බලන්නකො කොච්චර වැඩ කරන්න තියෙනවද කියලා. තමන්ගේ බිරිඳ කියන දේවල් කරලා දෙන්න සිද්ධ වෙනවා. ඉල්ලන දේවල් ගෙනත් දෙන්න සිද්ධ වෙනවා. ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න කොච්චර වැඩ කරනවද කියලා බලන්න. හේනක, කුඹුරක, අවුවේ, මහ දවාලේ එක් පූටක අවුවේ පිච්චි උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරනකොට මොන තරම් අමාරුද? රෑට හේනේ, කුඹුරේ, පැලේ, කළුවරේ, සීතලේ, පින්නේ, ගොවි පොළවල් ආරක්ෂා කරගන්න නිදි වර්ජිතව මොන තරම්නම් දුක් විඳිනවද? අනුන්ගේ වතු පිටි රකින්න, අනුන්ගේ මාලිගා ආරක්ෂා කරන්න, ගේට්ටුවක් ගාව ඉඳගෙන එළි වෙනකන් නිදි මරණ පුජ්‍යලයා කොයි තරම් දුක් විඳිනවද? සමහර වෙලාවට ප්‍රාණඝාත ආදී අකුසල් කර රැතිසේ කොයි තරම් දුක් විඳිනවද? මේ ප්‍රමාණයට වඩා නොකීව කාරණා තව කොච්චර තියෙනවද? කාමයේ වෙනුවෙන් මේ දුක් විඳිනවා කියන කාරණාව උන්ට වැටහෙන්නේ නැතිකම අවම කරගන්න, අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මේ දේවල් එකතු කරගෙන දුකක් නැතුව ජීවත් වෙන්න, අගහිග නැතුව ජීවත් වෙන්න, යුතුයකම් සම්පූර්ණ කරන්න වෙහෙසෙනවා කියලා තමයි ඔවුන්ගේ කල්පනාව. ඒ බව ඇත්ත. නමුත් මේ සියලු කරදර තියෙන්නේ මේ පංචකාමයේ නිසා. එනම් බරපතල වැඩ සහිතව හිරගෙදරට නියම වුණ පුද්ගලයාට වඩා බරපතල වැඩ එළියේ ඉඳගෙන අපි කරනවා. නමුත් නුවණ මදිහින්දා අපිට ඒක තේරෙන්නේ නැහැ පින්නතුනි. ඒකයි මේ සඳහන් කළේ. සසර නැමැති හිරගෙදර අපි අනන්ත දුක් විඳිනවා. නමුත් පංචකාමයෙන් අන්ධ නිසා, නුවණ මද නිසා, යථාර්ථයේ නොවැටහුණ නිසා ඒක තේරුම් ගන්න අපි උත්සාහ කරලා නැහැ. ඒ ලෞකික ජීවිතයේ ජය ගැනීම සඳහා මෙලොව ජීවත් වන්නන්ගෙන් කොච්චර දෙනෙක් වැරදි වැඩ කරනවද? පංච දුෂ්චරිතයම සිද්ධ කරනවා. නමුත් මේ අකුසල්ය, නිරයට මගය, සසර බොහොම භයානකය, එහෙම හිතලා වැඩ කරන අය කීයෙන් කී දෙනාද පින්නතුනි ඉන්නේ? හොඳට ජීවත් වෙනවා කියලා කීවත්
සමාජයට හොඳයි වගේ පෙනුනත් තමන්ගේ ආත්මලාභය ගැන ළඟ ඕනෑම පහත් වැඩකට එළඹෙන්න මිනිස්සු ලෑස්ති. සසර දුක ගැන එතෙන්ට කල්පනාවක් සමහරලාට එන්නේ නැහැ. එහෙනම් සසර නැමැති හිරගෙදර ඊටාම දිගු කාලයක් කෙරවලක් නැති දරුණු දුක් විඳ ජීවත් වෙනවා. නමුත් ඒ පිළිබඳව කලකිරීමක් නැහැ. සසරින් මිදෙන්න ඕනේ කියලා කල්පනාවක් නැහැ. අඥානයගේ ස්වභාවය ඒකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අන්ධ භූතෝ අයං ලෝකෝ. මේ ධර්ම කාරණාව තව කොයි තරම් දුරට විස්තර කරන්න කරුණු කාරණා තියෙනවද? අපේ ගෙදරම ඒ සඳහා උදාහරණ කොච්චර තියෙනවද? පින්නතුනි ටිකක් විමසිලිමත්ව ධර්ම කාරණාවට අනුව කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතයේ එවන් ප්‍රශ්න කොච්චර තියෙනවද කියලා. ඒ ප්‍රශ්න ටික निराකරණය කරන්න රෑ දවල් ඔබ කොච්චර මහන්සි වෙනවද කියලා. ගේදොර ඉඩකඩම් වතු පිටි ටික අඹු දරුවෝ ආරක්ෂා කරගන්න ඔබ මොනතරම් වෙහෙසෙනවද මහන්සි වෙනවද කියලා. නමුත් අපිට ඒක දුකක් කියලා වැටහුනේ නෑ හරියටම. දුකක් බව තේරුම් අරගෙන ඒ දුකින් මිදෙන්න කටයුතු කරන්න ඕන කියන අදහසක් අපි ගාව නැහැ. පින් කරගන්න තියෙන අවස්ථාව මග ඇරලා මේ පංචකාමයේ වෙනුවෙන් යොමු වෙන්න තමයි හැම වෙලාවෙම අපි අදහස් කරලා තියෙන්නේ. පොය දවසත් නිමක් නැති වැඩ. දාන පින්කමක් ධර්ම ශ්‍රවණය කරන තැනක් සමහරලාවට යෙදිලා තිබුණත් ඒ දාන පින්කමට යෙදෙන්නත් බණ අහන්න යන්නත් අපිට වෙලාවක් කොහෙන්ද කියලා කියන්නේ. නමුත් ඒ තැන්වලට යන්න නැති වෙලාව අපි මොනවටද යෙදුවේ? මොනවා නිසාද අපිට ඒ කාලේ නැතුව ගියේ කියලා ඇහුවොත් අපි ඒ කාලේ යොදලා තියෙන්නේ කාම සම්පත් නිසා නෙමෙයිද කියලා හොයලා බලන්න. සසරින් එතර වෙන්න නෙමෙයි අපි කාලේ වියදම් කරලා තියෙන්නේ. මේ ගාථා රත්නයේට අනුව ධර්මයේ සඳහන් කළා වගේ සසර නැමැති හිරගෙදර තව ජීවත් වෙන්නයි කැමැත්ත තියෙන්නේ. මේ හිරගෙදරින් මිදෙන්න බලාපොරොත්තුවක් තියෙන බවක් පේන්නේ නැහැ. තනුකෙත්ත විපස්සති. ඊටාම සුළු පිරිසක් තමයි තිසරණ පිරිසිදු කරගෙන මනාව පන්සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගෙන. මොකද මෙතන පින්නතුනේ මේ පන්සිල් සමාදන් වෙලා කියන කාරණාව මම විශේෂයෙන් සිහිපත් කළා. මේ ලෝකේ ජීවත් වෙන බෞද්ධයයි සම්මත හුඟක් අය පන්සිල් ගන්නවා. අවස්ථා කීපයක දවසකට දෙතුන් වතාව පන්සිල් ගන්න අවස්ථා තියෙනවා. නමුත් පින්නතුනි සිල් සමාදන් වෙනවා කියන තැනට යන්නේ ඊටාම සුළු පිරිසයි. මොකද්ද මේ සිල් සමාදන් වෙනවා කියන කාරණාවේ තියෙන වෙනස? අපි සාමාන්‍යයෙන් කරගෙන අනේකට කියන්නේ සිල් කියවනවා කියලා. සිල් සමාදන් වෙනවා කියලා නෙමෙයි. එහෙනම් කොහොමද සිල් සමාදන් වෙන්නේ? ශික්ෂා පදේ කියනකොට තේරුම මනසට නගාගෙන ඒ මෙනෙහි කර ශික්ෂා පදේ කියන්න ඕනේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ ප්‍රාණඝාතය කියන අකුසල කර්මයෙන් වැළකීමේ ශික්ෂා පදේ මම සමාදන් වෙනවා. මම ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒකෙන් වළකිනවා කියන කාරණාව තමන්ගේ මනසට නැගෙන්න ඕනේ. එහෙම නැත්තම් සිල්පද කියුව විතරයි වෙන්නේ. සිල් සමාදන් වීමත් සිල්පද කියවීමත් කියලා කියන්නේ දෙකක්. සිල් සමාදන් වීමෙන් තමයි මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තිසරණ පිරිසිදු කරගෙන මනාව පන්සිල් ආරක්ෂා කරගෙන හැකි හැම අවස්ථාවකම සුළු හෝ නමුත් වශයෙන් දානයක් දීගෙන සද්ධර්ම ශ්‍රවණය කරගෙන යම් කෙනෙක් ජීවිතයට කුසල් එකතු කර ගනිමින් බොහෝ පින්කම් වල නිරත වෙමින්
දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරමින් කටයුතු කරන කෙනා මේ සංසාරයෙන් එතර වෙන්න උත්සාහ කරන කෙනෙක්. නමුත් එහෙම අය මේ සමාජයේ අපි දකින්නේ බොහොම ටිකයි පින්නතුනි. බොහොම අඩුවෙන් තමයි අවංකව මේ දේ කරන අය දකින්නේ. සකුණෝ ජාලමුත්තෝව කුරුළු වැද්දෙක් කුරුල්ලන් අල්ලන්න මනාව සැලසුම් කරලා දැලක් එලහම ඒ දැලෙන් බේරෙනවා නම් බේරෙන්නේ ඊටාම ස්වල්ප දිනයි. කුරුළු රෑනක් වහලා ඉන්න තැනක කුරුළු අල්ලන වැද්දෙක් දැලක් ඉහළින්ම යොමු කරාම දැල ඉහළින් එන බව දැනගෙන දැලෙන් මග අරින්න බේරෙන්න උත්සාහ කරලා බේරෙන්නේ ඊටාම ටික දෙනයි. අනිත් සියලු දෙනාම වැද්දාගේ දැලට කොටු වෙනවා. වැද්දාගේ දැලට කොටු වුණොත් යමෙක් ඔහුට ඊළඟට අත් විඳින්න වෙන්නේ ඊටාම භයානක දඬුවමක්. මූණ පාන්න වෙන්නේ භයානක ඉරණමකට. අන්න ඒ වාගේ තමයි මෙන්න මේ මාරයා විසින් මේ ලෝකේ ජීවත් වෙන සත්වයා ඔබ අප අල්ලගන්න දැලක් දාලා තියෙනවා. ඒ දැල තමයි පංචකාමයේ කියන දැල. කොයි පැත්තෙන්වත් ගැලවෙන්න බැරි විදිහට මේ දැල එල්ලලා තියෙනවා. ආන් ඒ නිසා මේ දැලට කොටු වුණ මිනිස්සු පංචකාමයේම උසස් කියලා හිතා කාම සම්පත්ම රැස් කර කාම සුවයම විඳ මේක සැපයි කියලා හිතනවා. නමුත් අවසාන ප්‍රතිඵලය ඊටාම දුක්ඛදායකයි. හරිම භයානකයි. ඒක සසරේ හැටි. සතර අපායේ ඉපදිලා අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. නමුත් මේ කාම සම්පත් අතරේ අතරමං වෙලා ඇස කන නාසය දිව ශරීරයේ පිනව මේ කරන එක ඒ තරම් සුබදායක වැඩක් නොවන බව තේරුම් අරගෙන මෙහි උසස් සැපයක් සදාකාලික සැපයක් නැති බව තේරුම් අරගෙන සැපය හොයාගෙන යන්න වීරිය වඩන්නන්ගේ අඩුපාඩුව බොහෝම තියෙන බව පේනවා. වීරිය වඩන්නෝ හරි අඩුයි. කාම දැලට පැටලිච්ච උන් වැඩි. කොයි තරම් සමාජයේ දිහා බලහම අපිට ඒක මනාව පැහැදිලි වෙනවද? අවසාන වශයෙන් දේශනා කොට වදාළේ අපොස්සග්ගාය ගච්ඡති. ඊටාම ටික දෙනෙක් මේ පංචකාමයෙන් මිදෙන්න වීරිය වඩන බව පේනවා. පින්නතුනි, මේ ලෝකේ ජීවත් වෙන සත්වයා මනුස්ස ලෝකෙන් මැරිලා වැඩි පිරිසක් ගිහිල්ලා උපදින්නේ සතර අපායේ. ඊටාම ටික දෙනෙක් නැවත මනුස්ස ලෝකෙ ඉපදෙනවා. වැඩි පිරිසක් සතර අපායේ ඉපදෙනවා. ඊටාම ටික දෙනෙක් නැවතත් මිනිස්සු අතරම උපදිනවා. ඒ යම් ප්‍රමාණයකින් පංචශීලයේවත් රැකගෙන හිටපු අය. ඒ උතුම් පන්සිල්වත් නැති අය සතර අපායටම යනවා. මනුස්ස ලෝකේ ඉපදිච්ච අයගෙන් තවත් සුළු පිරිසක් දිව්‍ය ලෝකවල උපදිනවා. දිව්‍ය ලෝකවල දිව්‍ය ආයුෂ භුක්ති විඳලා දෙව්ලොවින් චුත වෙලා නිරයට යන ප්‍රමාණය වැඩි පින්නතුනි. මනුස්ස ලෝකෙට එන ප්‍රමාණය ඊටම අඩුයි. දෙව් සැප විඳලා වැඩි පිරිසක් නිරයටම යනවා. පෙර කරගත් අකුසල් බොහොම නිසා. සමහර කෙනෙක් නැවත පින් කර ගන්න හිතාගෙන මනුස්ස ලෝකෙට එනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙච්ච ඊටාම ස්වල්ප පිරිසක් නැවත දෙව්ලොවම උපදිනවා. මේ කාරණාව මනාව තේරුම් ගන්න ඕනේ. මේ ලැබිලා තියෙන අවස්ථාව කොච්චර වටිනවද? ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණොත් අපි නුවණ මද අඥාන අන්ධයන්ගේ ගණේටම තමයි පින්නතුනි වැටෙන්නේ. එහෙම නොවෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. බුද්ධාන්තරයේ අති දුර්ලභයි.
අපේ භාග්‍යතුන් වහන්සේ ෂණ සම්පත් කියලා කරුණු පැහැදිලි කරනකොට නොකල් 8ක් දේශනා කළා. ඒ නොකල් 8ට තමයි ෂණ සම්පත් කියලා කියන්නේ. පංච ඉන්ද්‍රියන්ටත් ෂණ සම්පත් කියලා සමහර තැනක කියලා තියෙනවා. නමුත් විශේෂයෙන් ෂණ සම්පත් කියන්නේ මේ කාරණා 8ටම. මොනවද නොකල් 8 කියලා කියන්නේ? නරකේ ඉපදිලා නැහැ. තිරිසන් ලෝකේ ඉපදිලා නැහැ. പ്രേත ලෝකේ ඉපදිලා නැහැ. නරක තිරිසන් പ്രേත මේ ආදී ලෝකවල ඉපදුනොත් පින්කම් කරන්න අවස්ථාවක් එන්නෙත් නැහැ පින්නතුනි. එක දිගටම දුක් විඳින්න අවස්ථාව තියෙනවා මිසක් පින් කරන්න අවස්ථාවක් නැහැ. අරූප ලෝක 4 අසඤ්ඤ තලයේ මේ වාගේ තැන්වල ඉපදුනත් පින් කරන්න අවස්ථාවක් නැහැ. පින්නතුනි ඊළඟට සඳහන් කළා පංච ඉන්ද්‍රියන් දුර්වල නම් ඒත් කුසල් රැස් කරගන්න තියෙන අවස්ථාව ඊටාම අඩුයි. තුනුරුවන් නැති ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනොත් ඒත් පින් කරගන්න තියෙන අවස්ථාව ඊටාම අඩුයි. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් පින් කරගන්න තියෙන අවස්ථාවක් නැතුව යනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් දරුණු මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා නම් ඒත් පින් රැස් වෙන්නේ නැහැ. අති දීර්ඝතර සංසාර ගමනේ මේ ලැබිලා තියෙන අවස්ථාව අපිට මේ සියල්ලම මගහැරිලා පින් කරගන්න අවස්ථාව තියෙනවා. නොකල් 8න් මිදිලා ඉන්නේ අපි. මේ වෙනකොට අපි සතර අපායේ නෙමෙයි ඉන්නේ. ඔබ හිතලා බලන්න. මේ වෙනකොට අපි අරූප තලයක අසඤ්ඤ තලයකත් නෙමෙයි ඉන්නේ. හොඳට පින් කරන්න පුළුවන් තැනක මනුස්ස ලෝකේ. පංච ඉන්ද්‍රියන්ගේ දුර්වල බවක් නැහැ. ප්‍රත්‍යන්ත දේශයක නෙමෙයි. අබුද්ධෝත්පාද කාලයක් නෙමෙයි. දරුණු මිත්‍යා දෘෂ්ටියක් නැහැ. පින් කරගන්න හොඳටම කල් තියෙනවා. මේ කාල 8ම මනාව සම්පූර්ණ වෙන්නේ. කියන්නේ පින් කරගන්න පුළුවන් කාල ටික සම්පූර්ණ වෙන්නේ තාම කලාතුරකින්. මේ අවස්ථාව තමයි ලෝකේ වැඩි. නොකල් 8ම වැඩි. කාලය බොහොම අඩුයි. ආන්ගේ දීර්ඝ සංසාර ගමනේ සතර අපායෙන් මිදිලා අසඤ්ඤ තලයෙන් අරූප තලයෙන් මිදිලා පංච ඉන්ද්‍රියන්ගේ දුර්වල බවින් ප්‍රත්‍යන්ත දේශයෙන් මිදිලා බුද්ධෝත්පාදයක ඉපදිලා දරුණු මිත්‍යා දෘෂ්ටියක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවා නම් කාලයක් අති කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. අන්න ඒකයි මේ වටෂණ සම්පත් කියලා කියන්නේ. අති දීර්ඝතර සංසාරේ මේ හම්බෙලා තියෙන කාලය ඊටාම ෂණයක් පමණයි. ආන්ගේ මොහොතින් ප්‍රයෝජන අරගෙන වහවහ සතර අපායෙන් මිදිලා මේ සංසාරිනුත් ඈතර යන්න කටයුතු කරගන්න අවස්ථාව තියෙන මේ මොහොත මැගහැර ගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එදා ධර්ම දේශනාව අවසන් වෙනකොට පේසකාර තරුණිය 3 අවුරුද්දක් මරණ සති භාවනාව වඩලයි හිටියේ. එය අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා. එදා බණ අහන්න රැස් වෙලා හිටපු විශාල පිරිසක් මේ ධර්ම දේශනාව තුළින් තමන්ගේ සසර ගමනට මනා සාධාරණයක් කරගත්තා. පේසකාර දුව අද දවසේ කොහොමත් මැරෙනවා. ඇය මරණයෙන් වළක්වන්න කොහොමවත් අද දවසේ බැරුව යනවා. ඇය මරණයට යන්න කලින් තමයි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ඇය දිහා බලලා ඇයටම අනුකම්පා කරලා අලව් නුවරට වැඩලා අග්ගාලව විහාරයේ ඉදිරියෙන් ඇය ගමන් කරන වෙලාවෙත් විශේෂයෙන් ඇය දිහා භාග්‍යතුන් වහන්සේ බලලා ඒ බැල්ම ඉක්මවලා යන්න බැරි තත්වයට පත් කරවලා පිරිස අතරට කැඳවලා ඇය මුල් කරගෙන සියලු දෙනාටම මේ දේශනාව සිදු කරවන්න යෙදුනේ. එයින් ඇයත් රැස් වෙලා හිටපු පිරිසත් මහත් උතුම් ප්‍රයෝජනයක් ලැබුවා විශාල පිරිසක්. ඇය නූල් පැසත් අරගෙන පේසකාර ශාලාවට යනකොට තාත්තට නිින්ද ගිහිල්ලා. ඇය එනකන් බලාගෙන ඉඳලා
නැති තැන ඔහුට නිින්ද ගිහිල්ලා. ඒ ගැන සලකන්නෙත් නැතුව පේසකාර ශාලාව ඇතුළට යනකොට ඇය පය පැකිලිලා බිම වැටෙනකොට ඇයට කෑ ගැහුණා. ඇගේ හඬට තාත්තට ඇහැරුණා. රෙදි වියන යන්ත්‍රයේ තියෙන ඒක ලීයක් ඇදලා ගන්නකොට තාත්තා නොදැනම ඔහුත් නිින්දෙන් අවදි වෙච්ච ගමන් එහි එක පැත්තක් ඇගේ උර හිසේ යනුණා. ඒ යනුණ පාරට ඇගේ මරණයම සිද්ධ වුණා. ලේ පෙරාගෙන මැරිලා වැටිච්ච ඔහුගේ දුව දැකලා දරාගන්න බැරි තරම් දුකක් ඇති වුණා. අනේ මේ දුක කාට කියන්නද? භාග්‍යතුන් වහන්සේ හැර මේ දුක තුනී කරන්න මේ ලෝකේ කවුද ඉන්නේ? ඔහු වහාම අලවුනුවර, ඔහු ජීවත් වෙන්නේ අලවුනුවර අග්ගාලව විහාරයට ගියා. භාග්‍යතුන් වහන්සේ දිහා බලලා කඳුළු පිරිමුහුණින් තමන්ගේ දුවට සිද්ධ වෙච්ච දේ ඔහු භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. අපේ භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුත්තේ දේශනා කරලා ඔහුගේ දුක තුනී කළා. උපාසකයේ ඔබ මේ සංසාරී දූවරු අකාලේ මැරුණ නිසා අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වඩා වැඩි කියලා කරුණු පැහැදිලි කළා. ඒ දේශනාව අවසානයේ ඔහු හිතේ දුක තුනී කරගත්තා. දුවගේ අවසන් කටයුතු වලින් පස්සේ සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා විදසුන් වඩලා අති උතුම් රහත් භාවයම ලබන්න ඒ පුද්ගලයාටත් පුළුවන් වුණා. පින්නතුනි, මරණ සති භාවනාව දියුණු කරගත්ත නිසා ඇයි තා උසස් ලාභයක් ලැබුවා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ඇයට නොඅඩුව ලැබුණා. බුද්ධ වචනේ මත මනාව පිහිටපු නිසා, බුද්ධ වචනයට ගරු කරපු නිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබලා සතර අපායන් සදහටම මිදිලා අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබලා මේ සසර මඟ කෙටි කරගන්න උසස් පියවරක් තියන්න ඇයට පුළුවන් වුණා. ඔබත් දවසක මැරෙන කෙනෙක්. ඒ මරණයට නිර්භීතව මුහුණ දෙන්න මරණ සති භාවනාව වඩන්න. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කීකරු වෙන්න. තිසරණ පන්සිල් පිරිසිදු කරගන්න. මනා වූ ශ්‍රේෂ්ඨ ජීවිතයකට අවතීර්ණ වෙන්න. උතුම් බුද්ධාන්තරයෙන් මනා ඵල නෙලා ගන්න. මරණයෙන් පස්සේ දුගතිය වෙනුවට සුගතියේ ඉපදිලා තව තව කුසල් කරගෙන සසරින් එතර යන්න අදහසක් ඇති කරගන්න ඔබට සසර ගමනේ හමු වුණ ඊතා විශිෂ්ටතම තැනක ඔබ ඉන්නේ. එයින් ප්‍රයෝජන ගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.